හායි ළමා ඉතින් ඔන්න කාලෙකින් හොල්මන් කතාවක් අරගෙන තමයි ආවේ. හොල්මන් කතා දාන්න බෑ. මොකද කියව කියන්න ගියාම පොඩ්ඩක් ඉතින් වෙලාවක් යන හින්දා මම පොඩ්ඩක් අර කම්මැලි. හරි. කමන්නේ ඔන්න ලස්සන හොල්මන් කතාවක් අරගෙන තමයි මං ආවේ. මේකත් මට එක්කෙනෙක් කියපු එක ලිලු කියලා නම් තියෙන යාගේ. ඉතින් එයාගේ අම්මයි එයයි විතරයි මෙහි ඉඳලා තියෙන තාත්තා ඉඳලා තියෙන පිට රටක. ඉතින් ඒක හින්දා මෙයාලා ගිහිල්ලා තියෙනවා මම නම් ගම් කියන්නේ නැතුව කියන්න. මොකද මට නම් ගම් මතක හිටින්නෙත් නෑ. දැන් මෙච්චර ගොඩක නම් ගම් කොහොමවත් මතක හිටින්නේ නෑ. හරි. ඉතින් මෙයා ගිහිල්ලා තියෙනවා මේගොල්ලෝ අම්මයි මෙයයි කුලියට පොඩි ගෙදරකට මේ අලා තාත්තත් නැති හින්දා ජීවත් වෙන. ඉතින් ඒ ගෙදර හොඳයි කියලා හිතලා තියෙන්නේ මෙයාලට කිලෝමීටරයක් වගේ දුරින් තමයි බීච් එක තිබිලා තියෙන්නේ. ඉතින් ඒකේ හින්දාම තමයි යාලා එතන අරන් තියෙන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මේ කොහොම හරි මෙයාලා ඇඟ හොදන කරනකොට දොරවල් ඇරෙනව වැහෙනවලු. ඉතින් ඕවා ඒගොල්ලෝ ගණන් අරගෙන නෑ. ඒගොල්ලෝ හිතලා තියෙන්නේ මොකක්ද දොරවල් වල අවුලක් ඇති මූදත් ළඟින් හින්දා එහෙම කියලා. ඊට පස්සේ මෙයාලා දොරවල් බලන කෙනෙකුත් ගෙන්නලා බැලුවවලු මේ හදන කෙනෙකුත් ගෙනලා මේ පොඩ්ඩක් බලන්න දොරවල් ඇරෙනව වැහෙනව මොකද. ඊට පස්සේ ආගොල්ලෝ එහෙම දොරවල් වල කිසි ප්‍රශ්නයක් නැහැ අවුලක් නැහැ එහෙම කියලා. ඉතින් මෙයාලා ගෙදරට එන පාරත් හරි පාළුයිලු. එනකොට කියන්නේ කිසිම ගෙදරක් ළඟපාතක නෑලු. එයාලා ගෙදරට චුට්ටක් එහායින් තියෙනලු ගෙදරක් ඒකේ ලෝය කෙනෙක්ලු ඉන්නේ. ඒ මිනිහා වැඩි කතා කරන්නේ නැහැලු. ඉතින් මේගොල්ලෝ ඔහොම ඉන්නකොට දැන් මේගොල්ලන්ට සද්ද බද්ද වැඩිලු. ඉතින් ඒක හින්දාම බය වෙන්නේ නැතුව නික්කමට ඒගොල්ලෝ පුංචිට එන්න ගිහලු. පුංචි බැඳලා නැහැලු. ඉතින් පුංචිට ඉන්නවලු පූස් පැටව 3-4 දෙනෙක්. ඉතින් එයාලවත් අරගෙන ඒගොල්ලෝ පුංචි ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා තියෙනවා. පස්සේ කොහොම හරි මෙයාලා බඩු වගේක් ගන්න ගිහිල්ලා තියෙනවා ටවුන් එකට ගියාට පස්සේ පුංචිගේ පූසෝ පැටවු ටික නැහැලු ආයේ ගෙදර එනකොට. ඉතින් පූස් පැටවු ටිකව හෙව්වලු කොහෙවත් නැහැලු. අන්තිමට ලොක් කරලා තියෙන ඒගොල්ලෝ අල්මාරියක් අස්සකින් පූස් පැටවු ටික හොයාගත්තලු. කෑ ගහනවා එන හින්දාලු හොයාගත්තෙත්. ඉතින් මෙයාලා මුකුත් එහෙම හිතලා නැහැ ඉදත්. ඉතින් ඒනවල චුට්ටක් බය වෙලා ඊට පස්සේ යාළුවා අම්මයි අයයි පුංචි බය වැඩිකමටම තනි කාමරවල නිදා ගන්න නැතුව එක කාමරයක නිදාගෙන තියෙනවා. පස්සේ එයා පුරවගෙන ඉන්න බෙඩ් ෂීට් එක හුලකට යනවා වගේ තේරිලා තියෙන දෙපාරක් තුන් පාරක් ඊට පස්සේ වැටිලාම තියෙනවා. ඒ කියන්නේ හුලකට වගේ ගිහිල්ලා බෙඩ් ෂීට් එක වැටිලා. මෙයා ඒක අහුල ගන්න යනකොට මෙයාට පේනවලු කවුරු හරි මිනිහෙක් හිටන් ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් මිනිහෙක් හිටන් හිටියාම පේන කෙනාට විතරනේ පේන්නේ. ආය අනිත් කටට පේන්නේ නැහනේ. ඉතින් මෙයා දඩපඩ ගාලා බෙඩ් ෂීට් එක අහුලන ළඟටම ගියාම දැකලා පස්සේ මෙයා ඉක්මනට අරගෙන ඉවර වෙලා දුවගෙන ආයි ඇඳට ආවලු. ඇඳට ඇවිල්ලා මෙයා පුංචිව හැරවලුකෝ පුංචි බලනකො පුංචි අතන මිනිහෙක් ඉන්නවා. අතන මිනිහෙක් ඉන්නවා. එයා ඇත්තට පෙවුන්නේ නැහැලු. ඊට පස්සේ අම්මලවත් නැගිටගෙන අම්මවත් නැගිටලා පුංචිත් දැකලා අම්මත් දැකලා මෙයත් දැකලා ඊට පස්සේ ටෝච් එකක් ගහලා බලපුවාම කළු මිනිහෙක්ලු එයාට පණුව ගහලා එහෙම වෙච්ච විදියටම යාලට පේනවලු. මෙයාලා තුන්දෙනා බය වෙච්ච පාර එහෙට මෙහෙට වෙවි ඉඳි ඒක නැතුව ගියා පාර ඒක නැතුව ගිය පාර මෙයාලා එළියට පැනලා ඉවර වෙලා ගෙදරින් එළියම හිටියලු රෑම. ඊට පස්සේ උදේ වෙලා ඒ ලෝය කෙනෙක් ගෙදරට ගිහලා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා මෙහෙම වුණා අපි හොඳටම බය වෙලා ඉන්නේ මේ අපි යන්නයි යන්නේ. ඒගොල්ලෝ එතනින් ගිහිල්ලා ඊට පස්සේ කිව්වා මේ ලෝය කිව්වලු මං ඔයාලට කිව්වේ නැහැ ඔය ගෙදර හිටපු එක්කෙනා එයා තනියම හිටියේ එයා බෙල් වල දාගන්න නැති වුණා. මොකද්ද හේතුව කියලා මම දන්නේ නැහැ එහෙමයි කියලා එයාගේ මිනිහේ ෆොටෝස් උත් පෙන්නවලු. ඒ මිනිහම තමයිලු ඉඳලා තියෙන්නේ. එයාලා දැකලා තියෙන්නේ. අර විකෘති වෙලා වගේ දැකලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ගෙදර හිටියේ නැහැලු. ඕක තමයි කතාව. තවත් ලස්සන කතාවකින් හම්බෙමු.